මේ දිනවල විවාහ මංගලෝත්සවවල සිරිත් විරිත් චාරිත්‍ර වගේම වෙඩින් කන්සෙප්ට්ස් රසක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඕනෑම යුවතියක් කැමති තමන්ගේ වෙඩින් එක සම්ප්‍රදායත් යොදාගෙන අන්කොමන් වෙඩින් කන්සෙප්ට් එකකට නිර්මාණය කරන්න. එහෙමනම් ඔබේ විවාහ මංගල්‍යයත් යුනික් වර්ණවත් වෙඩින් එකක් බවට පත් කරන්න අද සුභාසිරි තුලින් අපි සූදානම්. යුවතියක් මනාලියක් වීම ඇයට තිබෙන්නා වූ සුන්දර සිහිනයක්. එවන් සිහිනයක් සැබෑ කරගත් මනාල යුවලක් තමයි මේ. ඉවසන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ. ඉවසන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ. මගේ නම තීක්ෂණා. මෙයින් මගේ හස්බන්ඩ් විම්සර. අපි දෙන්නාගේ වෙඩින් එක තිබ්බේ නොවැම්බර් 8 වෙනිදා. ඩේට් ෆික්ස් වුණාට පස්සේ අපි දෙන්නට වෙඩින් එකට ප්‍රිපෙයාර් වෙන්න තිබ්බේ සාමාන්‍ය මාස 7ක වගේ කාලයක්. වෙඩින් එකේදී අපි දෙන්නට ඇත්තටම උවමනා වුණා වෙඩින් එක පොඩ්ඩක් වෙඩින් එකක් වුණා පොඩ්ඩක් ස්ට්‍රෙස් අඩු වෙඩින් එකක් වෙන්න. එතකොට අපිට හැමදේම පොඩ්ඩක් සිම්ප්ලි විදියට කරන්න උවමනාවක් ඇති වුණා. ඒකම අපි හිතුවා එකෝ ෆ්‍රෙන්ඩ්ලි විදියට අපේ වෙඩින් එක වෙනසක් කරන්න යොදා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ විදියට තමයි අපේ වෙඩින් එක අපි පොඩ්ඩක් හැමෝටම ඒ කියන්නේ වෙඩින් එක එන ගෙස්ලාට ඉඳන්ම පොඩ්ඩක් ලේසි වෙන්න සහ අපටත් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් ඉවෙන්ට් එකක් කරන්න තමයි අපිට උවමනාවක් උනේ. ඉතින් බ්‍රයිඩ් කෙනෙක් වගේම ගෲම් කෙනෙක් විදිහට අපි යූත් එක විදිහට යං ජෙනරේෂන් එක විදිහට අපි ඉස්සරහට දැන් අපි හිතන්නේ අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්න කොහොමද කියලා අපේ විදිහට. ඉතින් අපේ වෙඩින් එක කියන අපේ ඩ්‍රීම් එකේදී අපි දෙන්නටම වුණා මේ වෙනස් දෙයක් අලුත් දෙයක් කොහොමද අපි ඩිලිවර් කරන්නේ. අපි සොසයිටි එකට දෙන්නේ කොහොමද? ට්‍රෙන්ඩ් එකක් අනුව. ඉතින් ඊට පස්සේ තමයි මේ වෙනස් දෙයක් කරන එකට මේ වෙඩින් එකේදී අපි හිතුණා මේ කාබන් නියුට්‍රලයිස් කියන පැත්තට නැත්නම් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි සස්ටේනබල් වෙඩින් එකක් කියන පැත්තට අයිඩියා එකක් අපිට ආවා. I just wanna hear you say the words I do. We'll write the story you see the අපි දෙන්න ටිකක් විසි. ඒකින් හින්දා ඇත්තටම අපි දෙන්නටම වෙඩින් එක ප්ලෑන් කරන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා අපි දෙන්නට වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඕන වුණා. එතකොට මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි අපට සමීරව හම්බු වෙන්නේ. සමීරට මම ඉස්සලම කෝල් එකක් ගන්නෙ. ඊට පස්සේ සමීර මාත් එක්ක කතා කරලා මගේ අයිඩියා එක මොන වගේද එතෙදි ඇත්තටම මම සමීරට කිව්වේ හරිම සුළුවෙන් අදහස මගේ හිතේ තියෙන මොකක්ද කියන එක. ඊට පස්සේ සමීර තමයි අපේ වෙනු එකත් එයා මගේ හිතේ තිබ්බ වෙනු එකක් තිබුණා. ඒකට කතා කරලා සමීර අපට ඕන විදියට හැමදේම සමීර තමයි ඊට පස්සේ ප්ලෑන් කරන්න පටන් ගත්තේ. ඒ වගේම අපට මේ විදියට වෙඩින් එක කරගන්න ඒ අයිඩියාස් ඔක්කොම ඊට පස්සේ සමීර තමයි අපට දෙන්න පටන් ගත්තේ. මොකද අපිට එච්චර ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මේක අපට ඕන විදියට කොහොමද කරගන්න කියන එක. අපිට තීක්ෂණාවයි විම්සරවයි මුලින්ම මීට් වුණාම අපිට තිබ්බ ප්‍රධානම දේ තමයි ඒගොල්ලගේ වෙන්යු එක ෆයිනලයිස් කරගන්න එක. ඉතින් තීක්ෂණාගේ විම්සරගේ තිබ්බා රික්වයර්මන්ට් එකක් ඒගොල්ලෝ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ටයිප් එකට ඒගොල්ලගේ ඉවෙන්ට් එක ප්ලෑන් කරනවා කියන අදහසක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක අපි වෙන්යුස් කීපයක් අපි සජෙස්ට් කරලා අපි අන්තිමට අපි එක ලොකේෂන් එකක් ෆයිනලයිස් කරගත්තා. කපල් එකත් එක්ක ඒක මම විසිට් කරලා කපල් එක ඒ ලොකේෂන් එකට ගොඩක් කැමති වුණා. ඉතින් ඒකත් එක්ක කපල් එක ගොඩක්ම මේ කන්සෙප්ට් එකට කන්සර්න් වෙලා ඉන්න නිසා මම පොඩි සජෙෂන් එකක් දැම්මා. අපි මේක කරමු සස්ටේනබල් වෙඩින් එකක් විදිහට සහ ලංකාවේ
කරන පළවෙනි කාබන් නියුට්‍රලයිස් කරපු ඉවෙන්ට් එක විදිහට. සහ විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා කපල් එකට ලංකාවේ මීට කලින් කෙරිලා නැති අලුත්ම දෙයකට අලුත්ම කන්සෙප්ට් එකකට ඒගොල්ලෝ කැමති වුණා. ඒක ලොකු රිස්ක් එකක් කපල් එක පැත්තෙන්. නමුත් මම වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට මගේ තියෙන අවුරුදු 11ක වෙඩින් ප්ලෑනින් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කපල් එකවත් ගයිඩ් කරගෙන අපි ඒ තර්ඩ් පාර්ටි ඕගනයිසේෂන් එකෙන් දීපු ඇඩ්වයිසර්ස් ටිකත් ඉන්ක්ලූඩ් කරලා අපි හරි ලස්සනට මේ කන්සෙප්ට් එක හැදුවා. එතනදී ඉන්විටේෂන් කාඩ් එක තමයි අපිට ආපු පළවෙනි දේ. එතනදිත් අපිට ඕනේ වුණා ඉන්විටේෂන් කාඩ් එකක් කියන්නේ පේපර් එකක් කියන්නේ ලෝකේ කොහේ හරි තැනක ගහක් කැපිලා එන දෙයක් තමයි එන්ඩ් එකේදී පේපර් එකක් බෝඩ් එකක් විතර එන්නේ. නමුත් අපි මේකෙදී අපි පාවිච්චි කරේ සස්ටේනබල් පේපර් එකක්. එතකොට ඒ සස්ටේනබල් පේපර් එකේ අපි ඉන්ක්ලූඩ් කරා QR කෝඩ් එකක්. මොකද ඒ QR කෝඩ් එක ස්කෑන් කරාම ඒ ගෙස්ට පුළුවන් වෙබ් පේජ් එකකට ගෙස්ව ඩිරෙක්ට් වෙනවා. ඒ වෙබ් පේජ් එකේදී අපි ගයිඩ් කරන මොකක්ද අපි මේ වෙඩින් එකේ කරන්න යන කන්සෙප්ට් එක කියලා. रहे ना कुछ भी दरमियां मिटे ये सारी दूरियां मिलके भी है दूरी सी ये दास्तां रहे ना कुछ අපේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි දෙකම කරේ ලක්ෂිත සෝමරත්න. එතකොට අපි වෙඩින් ඩේ එකේ ෆොටෝග්‍රැෆි වලින් තමයි පටන් ගත්තේ. උදේ පාන්දරම අපේ වෙඩින් එක තිබ්බ ලොකේෂන් එකේමයි අපි ෆොටෝග්‍රැෆි කරේ. ඒකෙදිත් ෆොටෝග්‍රැෆි වලත් අපේ අර වෙඩින් එක 2 ඉවෙන්ට්ස් තිබ්බ හින්දා අවුට්ඩෝර් ඉන්ඩෝර් ඒ දෙකේදීම ලක්ෂිත අපිට ගොඩක් උදව් වුණා අපේ ෆොටෝග්‍රැෆි වලට සහ අපේ ටීම් එකට ගැලපෙන විදියට ෆොටෝස් ටික ගන්න. just kids when we fell in love not knowing what it was I will not give you up this time ඔවුන්ගේ සිතගියාවන්ට ගැලපෙන ආකාරයෙන් සම්ප්‍රදායත් මුල් කොටගෙන තමයි මේ සුන්දර විවාහ මංගල උත්සවය ඔවුන් දෙදෙනා පැවැත්වුවේ. रहे ना कुछ भी दरमियां मिटे ये सारी दूरियां मिलके भी है दूरी सी ये दास्तां रहे ना कुछ මගේ බ්‍රයිඩල් ඩ්‍රෙසිං එකට මම තෝරගත්තේ ජයන්ත මාර්සිංහ අයියව. ජයන්ත මාර්සිංහ අයියත් එක්ක මම කතා කරා මොකද මට උමනාවක් තිබුණා වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් විදියට අඳින්න එදාට. එතකොට මම අයියත් එක්ක කතා කරලා මට මේ වගේ තමයි අඳින්න ඕනි කිව්වට පස්සේ අයියා මට උදව් කරා මට ගැලපෙන මැටීරියල්ස් තෝරලා මගේ ඩ්‍රෙස් එක හදන්න. මගේ ඩ්‍රෙස් මේක දිනු පීරිස්. දිනු මට ගොඩාක් උදව් කරා. ඒ කියන්නේ එයා හරිම හෙල්ප්ෆුල් සහ මට ඕන විදියට ඒ කියන්නේ මම එයාට පින්තූරයක් තමයි පෙන්නුවේ මට මේ වගේ ගවුමක් ඕනි කියලා. එතකොට එයා මට ඕන විදියට මම හිතුවේ නෑ ඇත්තට මේ විදියට මේ ගවුම එයි කියලා. ඒත් මට ඕන විදියට එයා ඒක ලස්සනට හදලා දුන්නා. නිල්නුවන් පින්බරයි රෝසතුල් ලස්සනයි හිමහන්සියේ ඔබ නිල් අහස වගේ. මගේ බ්‍රයිඩ් උනේ තීක්ෂණ. ඉතින් තීක්ෂණගේ වෙඩින් එක අපි බලිම ප්ලෑන් කරනකොට කාබන් නියුට්‍රල් වෙඩින් එකක් විදියට තමයි අත්‍තරම වෙඩින් එක මොළේ ඉඳන්ම ප්ලෑන් කරේ. ඉතින් අපි ටීම් එකක් විදියට හැමෝම එකතු වෙලා අපි මොන වගේ දෙයක්ද මේ වෙඩිවෙන් කරන්න ඕනේ නැත්නම් මොන වගේ දෙයක්ද අපි යාට දෙන්න ඕනේ කියලා කල්පනා කරලා බලලා එයාගේ ඩ්‍රෙසින් එකේ ඉඳලා ෆ්ලවර් බොකේ එක ජුවලරි ඉඳලා සම්පූර්ණයෙන්ම අපි ප්ලෑන් කළා බොහොම සරල ලස්සන වැඩක් විදියට එළියට දුන්නා. ඒ වගේම තීක්ෂණාගේ hair and makeup ගැන කතා කරොත් ඇත්තටම යාට මුල ඉඳලම ඕන වුණේ ටිකක් සිම්පල් මේකප් එකක් ඒ වගේම hair style එකක්. ඉතින් මම ඒකට ගැලපෙන විදිහට අපි ට්‍රයිල් එකක් කරලා හරි ලස්සනට යාට ගැලපෙන විදිහට සිම්පල් අයි මේකප් එකක් එක්ක ලිප් කලර් එකක් යාගේ ස්කින් එකට ගැලපෙන විදිහට ලස්සන කලර් එකක් එක්ක මේකප් එක කරා. ඒ වගේම hair එකත් කරද්දී යාගේ hair එකප් එකතු කරලා සිංගල් රෝසස් ටිකක් පාවිච්චි කරලා හෙඩ් ඩ්‍රෙස් විදිහට මූට සූට් වෙන විදිහට ෆ්‍රොක් එකට ඩ්‍රෙස් එකට ගැලපෙන විදිහට ලස්සන hair style එකක් කරා. ඒ වගේම ජුවලරි ගැන විශේෂයෙන් කතා කරන්න ජුවලරි ගත්තේ ඇත්තටම හරි සිම්පල් ජුවලරි පාවිච්චි කරා. මොකද ෆ්‍රොක් එකේ කිසිම වර්ක් එකක් තිබුණේ නැහැ. ප්ලේන් තමයි අපි කරේ. ඉතින් ඒක නිසා ඒකට හානියක් නොවන විදිහට
ඩ්‍රස් එකටත් හානියක් නොවන විදියට අපි ලස්සනට ජුවලරි පාවිච්චි කරලා ලස්සන පර්ල් එකක් එක්ක ලස්සන රෝස් එකක් එක්ක තමයි ජුවලරි පාවිච්චි කරේ. ඒ වගේ විශේෂම බොකේ ගැන කතා කරන්න ඕනේ. සාන්ත ෆ්ලෝරා තමයි අපේ බොකේ එක මම නිර්මාණය කළා දුන්නේ. ලස්සනට බොකේ එක විශේෂයෙන්ම අපි ටීම් එකට ගැලපෙන විදියට ඩ්‍රයි ෆ්ලවර්ස් යූස් කරා. ඒ වගේම රෝසස් එක්ක ලස්සන ඩ්‍රස් එකට සූට් වෙන විදිහට අපිට උනා පොඩි බොඩන් පැත්තක් ටච් කරන්න. ඒ වගේම ටීම් එකට ගැලපෙන විදිහට මොනවද අපි කරන්න ඕනේ කියලා බලලා තීක්ෂණාගේ ෂේප් එකට හානියක් නොවන විදිහට ලස්සනට අපි බොකේ එක නිර්මාණය කරා. හෙඩ් බ්‍රෙස්ුත් ඒ වගේම තමයි සිංගල් රෝසස් එක්ක ස්වික්ස් යූස් කරා. ඒකත් එක්ක ලස්සන බොකේ එකක් එයාට නිර්මාණය කරා. උණුසුම් හාදු වැස්සෙන් සනසා කඳුලට සතුටක් එක්කලා අපේ ආදරේ ඊට පස්ස අපි දැන් වෙලින් එක සිලෙක්ට් කරලා අපේ මුන් පැත්තට එද්දී අපේ දැන් මේ සස්ටේනබල් නැත්නම් මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන එකත් එක්කම අපිට ස්ට්‍රෙස් එකක් නැතුව කම්ෆර්ටබල් විදියට කොහොමද මේ ඇටාගේ සිලෙක්ට් කරන්න කියලා අපි සමීරත් එක්ක කතා කරගෙන ඉද්දී අපිට මේකට ෆ්ලෙක්සිබල් හරි අන්ඩර්ස්ටෑන්ඩබල් අපිට කෙනෙක් හම්බුණා සංජීව කුමාර. සංජීව කුමාර රයිඩ්ගේ එයාගේ අයිඩියාස් එයාගේ ඇඳුම එන විදිහ එයාපු කලර්ස් කම්බිනේෂන් එකනත් එක්ක අපි හිතුවා පොඩ්ඩක් වෙස්ටර්න් පැත්තට තමයි මේක යන්නේ. ඊට පස්සේ සංජීව කුමාර අපිට මගේ ඒ කලර්ස් මැච් කරලා මගේ මට හරින විදිහට මගේ අපියරන්ස් එකට මගේ ලුක් එක මැක්සිමම් ගන්න පුළුවන් විදිහට වෙස්ටර්න් විදිහට අපි වෙස්ටර්න් ෆුල් සූට් එකක් අපි ඩිසයින් කරා. සංජීව ඒ පැත්තෙන් ගොඩක් හෙල්ප්ෆුල් ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩ්. හිත ඇතුලේ ආදරය සංගවාගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. අපේ ඩෙකෝස් කරන්නේ කොලින් පෙරේරා. මට අපට කොලින් හඳුනලා දෙන්නෙත් සමීර. අපි එතකොට කොලින්ට කිව්වේ මුලින්ම අපට ඕනේ මේක එකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙඩින් එකක් හින්දා නේචර් තීම් කලර්ස්. එතකොට අපි දෙන්න පික් කරේත් නේචර් කලර්ස් සාමාන්‍ය වයිට්, ග්‍රීන්, ෂැම්පේන් වගේ කලර්ස්, බ්‍රවුන්. ඒ විදියට පුළුවන් තරම් එකෝ ෆ්‍රෙන්ඩ්ලි ඩෙකෝස් පාවිච්චි කරලා කරන්න කියන එක සහ අපි යාට නිදහස දුන්නා එයා කැමති විදියට කරන්නත්. ඒ වගේම අපි මගේ පොඩි අදහසක් තිබ්බා සෙටි බෑග් එකේදී එහෙම ඩ්‍රේප් වලින් පොඩ්ඩක් ඩිසයින් කරන්න. ඒ වගේම එන්ට්‍රන්ස් එකත් පොඩ්ඩක් ඩ්‍රේප් කරන්න ඒක රෙදි පාවිච්චි කරලා. සහ ඉතුරු ෆ්ලවර්ස් ටික අපේ කලර් තීම් කලර්ස් වලට ගැලපෙන විදියට මල් පාවිච්චි කරලා හදන නිදහස අපි කොලින්ට ලබා දුන්නා. කාබන් ෆ්‍රී කන්සෙප්ට් එක කරපු ලංකාවේ පළවෙනි වෙඩින් එක වන බිම්සරග සහ තීක්ෂණාගේ වෙඩින් එකේ ඩෙකොරේෂන් කරේ අපි. ඉතින් මේකෙදී විශේෂයෙන් මතක් කරන්න ඕන තීක්ෂණාට සහ බිම්සරාට වුණා ටේබල් ඩෙකොරේෂන් වලදී එතන තියෙන view එකට ගැලපෙන විදිහට කැන්ඩල්ස් වැඩි ප්‍රමාණයක් යූස් කරන්න. මේකෙදී අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ පැරෆින් පිටි වෙනුවට සෝයා වැක්ස් යූස් කරා කාබන් ෆ්‍රී කියන කන්සෙප්ට් එක බිල්ඩ් අප් කරගෙන යන්න. ඉතින් ඒකෙදී ලොකු වේට් එකක් දාන්න වුණා සෝයා වැක්ස් යූස් කරලා මේ කැන්ඩල්ස් හදලා මේ අවශ්‍ය විදිහට ඒ කටයුත්ත සිදු කරන්න. ඒ වගේම හෙඩ් ටේබල් එක ගැන කතා කරත් හෙඩ් ටේබල් එකේදීත් ඉවත දාන ජෑම් බෝතල් වගේ දේවල් යූස් කරලා තමයි අපි මේ ඩෙකොරේෂන් එක කරේ. ඒත් එක්කම එන්ට්‍රන්ස් එක ගැන කියනවා නම් එන්ට්‍රන්ස් එකේදීත් අපි කොයි වෙලාවකවත් ප්‍රින්ටිං වලට ගියේ නැහැ. අපි පුළුවන් තරම් කළු ලෑල්ලක් සහ හුණු භාවිතා කරලා තමයි බිම්සරට සහ තීක්ෂණාට ඕන විදියට ඒ වෙල්කම් බෝඩ් එක අපි එන්ට්‍රන්ස් එකේ යෙදෙව්වේ. ඒත් එක්කම මල් උනත් අපි ෆ්‍රෙෂ් ඇන් ආටිෆිෂල් දෙකම අපි යූස් කරා. ඒකෙදී අපි පුළුවන් තරම් ෆ්‍රෙෂ් මල් ලබා ගැනීමේදී එකම සප්ලයර් කෙනෙක්ගෙන් මේ මල් ටික ගන්න බැලුවා. නැත්නම් කාබන් ෆ්‍රී කියන කන්සෙප්ට් එකෙන් ටිකක් පිටපයින් නිසා මොකද දැන් ගණනාවකින් අපිට ලබා ගන්න උනොත් කියන එකේදී ඒ වගේම ලයිට් මේ ආලෝකකරණය කියන එකේදී ඩෙකොරේෂන් වලදී පුළුවන් තරම් LED ලයිට්ස් යූස් කරන්න අපි කටයුතු කරා. ඒ කියන්නේ පවර් කන්සම්ප්ෂන් එක පුළුවන් තරම් අඩු කරන්න ලයිට්ස් අඩුවෙන් සහ LED ලයිට්ස් අපි යූස් කරා මේ ඩෙකෝ එක වර්ණවත් කරන්න.
ඒ වගේ දේවල් ටිකක් තමයි ඇත්තටම අපි මේ කන්සෙප්ට් එක කරගෙන යන්න යොදාගත්තේ. සෙටි බෑග් එක ගැන කියනකොට සෙටි බෑග් එකේදී පුළුවන් තරම් ඩ්‍රේපින්ග්ස් වලින් තමයි අපි ගියේ. අපිට රීයුස් කරන්න පුළුවන් දේවල් යූස් කරලා තමයි සෙටි බෑග් එක අපි කරන්න කටයුතු කරේ. Kids when we fell in love, not knowing what it was. I will not give you up this time. වෙඩින් එක දවස ගැන කතා කරොත් ඒක මේන්ලි ඉවෙන්ට්ස් දෙකක් විදියට තමයි තිබුණේ. ඉස්සෙල්ලාම අපේ රෙජිස්ට්‍රේෂන් එක අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් විදියට තිබුණා. ඊට පස්සේ අපේ ඉතිරි ටික ෆන්ක්ෂන් එක අපි හෝල් එක ඇතුළේ ගත්තේ. අවුට්ඩෝර් ඉවෙන්ට් එකේදී ඒකෙදි අපි ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරලා අපේ දෙන රෙජිස්ට්‍රේෂන් එක මුදුමාරු කර ගැනීම ඔක්කොම අපි අවුට්ඩෝර් කරලා ඊට පස්සේ ලන්ච් එකේ ඉඳන් ඉතුරු ටික තමයි අපි ඉන්ඩෝර් විදියට ප්ලෑන් කරේ. ඒකෙදිත් අපි බලාපොරොත්තු වුණා අපේ දෙන ගෙස්ලාට අලුත් අත්දැකීමක් ලබා දෙන්න. මොකද ඉන්ස්ට්‍රුමන්ට් පැත්තෙන් අපි හිතුවා ඒක අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඔබේ අයිතිය මටම අද හිමි වෙලා මගේ තුරුලේ උණුසුමට ඔබ. රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ අපේ තිබ්බේ කේක් කටින් එක. එතකොට අපි දෙන්නට උවමනා වුණේ සිම්පල් කේක් එකක්. අපේ කේක් එක ඩිසයින් කරේ ගංගානි පෙරේරා. ගංගානිවත් අපි හඳුන්වලා දුන්නේ සමීර. එතෙන්දී අපි දෙන්න කිව්වා හරිම සිම්පල් තීම් එකට ටූ ස්ට්‍රක්චර්ඩ් කේක් එකක් තමයි අපිට තිබ්බේ. ඒකෙත් අපේ කන්සෙප්ට් එක ගැලපෙන විදියට ගංගානි කේක් එකක් හදලා දීපු එක හරිම රසයි. සහ එයා ලෝකලි සෝස් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා අපට ගැලපෙන අලුත් දෙයක් අපේ ගෙස්ලත් ගොඩක් කැමති වුණා කේක් එකට. එයා ඒක හොඳටම හදලා තිබ්බා. සමීර මේ වෙඩින් එක ගැන කිව්වම මේම කාබන් නියුට්‍රල් වෙඩින් එකක් කරන්නේ. හැමදාම හදන කේක් එක නැතුව වෙනස් විදිහකට අපි කේක් එක කරමු කියලා. ඊට පස්සේ මමත් හිතුවා අපි හැමදාම පාම් පිටි හරි කේක් පිටි හරි වගේ දෙකින් කේක් හදන්නේ. එහෙම නැතුව කුරක්කම් පිටි වගේ දෙයක් දාලා කේක් එක හදනවා කියලා. ඉතින් මුලින්ම මම සාම්පල් ඒවා හදලා බැලුවා. ඊට පස්සේ අන්තිමට තීරණය කරා පාම් පිටි කුරක්කම් පිටි 50-50 විදිහට එන විදිහට කේක් එක හදනවා කියලා. ඒ වගේම බ්‍රයිට් තීක්ෂණාට වුණේ සිම්පල් ඩෙකරේෂන් එකක්. ඉතින් මේකට මං ඩෙකරේෂන් වලට ගත්තේ ෆ්‍රෙෂ් මලුයි. ඒ වගේම විශේෂයෙන් තීම් එකට ගැලපෙන්න පොල් කටු වලින් හදපු මලුත් ගත්තා. කේක් එක සම්පූර්ණයෙන් රියල් කේක් වලින් හැදුවේ තට්ටු දෙකේ කේක් එකක්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි කේක් එකේ බර දරා ගන්න රිජි ෆෝම් බේසස් පාවිච්චි කරනවා. මේකෙදි අපි එහෙම නැතුව තීම් එකට ගැලපෙන්න රීයුසබල් වුඩන් බේස් එකක් තමයි ගත්තේ. ඊට වගේම කේක් එක අයිසිං කරද්දිත් අපි සෙමි නේකඩ් කියන ස්ටයිල් එකට, ඒ කියන්නේ අයිසිං එක කෝට් එකක් වෙන්න ගාලා බොහොම අඩුවෙන් තමයි අයිසිං පාවිච්චි කරේ. ඒකට හේතුව මේ කේක් එක විශේෂ කේක් එකක් හින්දා ඒ කේක් එකේ රසය තමයි අර කන කෙනාට වැඩියෙන් එන්න ඕනි කියලා මං හිතුවේ අයිසිං රසය එනවට වැඩිය. ඉතින් ඇත්තට කේක් එක බලාපොරොත්තු වුණා වගේම හොඳට ආවා. ඩෙකරේෂන් බොහොම සිම්පල් විදියට කරා. මම හිතනවා තීක්ෂණාගේ බලාපොරොත්තු වුණ විදිහටම මට යාට කේක් එක කරලා දෙන්න පුළුවන් වුණා කියලා. I am the one for you. You are the one for me. 'Cause baby all you do is bring out what is best in me. කේක් කටින් එකෙන් පස්සේ අපිට තිබ්බේ අවුට්ඩෝර් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් ඉවෙන්ට් එකක්. ඒක 1 hour වගේ තිබුණා. ඒකෙදි තමයි බලාපොරොත්තු වෙන්නේ ගෙස්ට්ලාට අලුත්ම දෙයක් දෙන්න. මීට කලින් කවදාවත් අපි දැකලා නැති හරිම රිලැක්ස්
වෙඩින් එකක් වුණාම ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. රිලැක්ස් එකේ ඒගොල්ලන්ට එන්ජොයි කරන්න මියුසිකල් සෙෂන් එකක් තමයි අපි 1 hour ඒගොල්ලන්ට දුන්නේ. ඉන්ස්ට්‍රුමන්ට් එක වෙලාවේදී අපි ගෙස්ලට තැඹිලි සර්ව් කරලා චිල් කරලා ඒක අපි හිතුවා මොකද අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් මෝර්නින් එතකොට ඒගොල්ලන්ට ඒක මියුසිකල් ඉවෙන්ට් එකත් එක්කම රස විඳින්න පුළුවන් අපි ඒක අලුත් කන්සෙප්ට් එක සමීර තමයි අපිට ඒක ඇත්තටම කිව්වේ මෙහෙම කරමු කියලා අපිත් ඒකට එකඟ වුණා ඒක අලුත් වයිබ් එකක් දෙන්න නිසා ඊට පස්සේ මියුසිකල් ඉවෙන්ට් එකෙන් පස්සේ අපිට තිබ්බේ හෝල් එක ඇතුලේ ඉවෙන්ට් එක සඳරේනු ඇතිරැක ඔය දැස සිප ගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා අපි ලන්ච් එකෙන් පස්සේ අපි DJ එකක් ප්ලේ කරා. එතකොට ඩාන්සින් ෆ්ලෝ එක අපි ඕපන් කරා. අපේ මියුසික් පැත්ත බැලුවේ ලක්මාල් අපේ අවුට්ඩෝර් මියුසිකල් ඉවෙන්ට් එක සහ ඇතුලේ DJ එක දෙකම ලක්මාල් තමයි අපිට සපෝට් එක දුන්නේ. DJ එකේදීත් එයා අපිට ගැලපෙන අපේ වයිබ් එකට ගැලපෙන songs පාවිච්චි කරා. සහ ඇතුලේදී normally පාවිච්චි කරපු songs උත් මම කැමතිව මම සමීරටත් කියලා තිබ්බා. සමීර ඒක ලක්මාල් එක්ක කතා කරලා ලස්සනට arrange කරලා තිබ්බා. අපි දෙන්නගේ ලස්සනම දවස ලස්සනටම කරන්න උදව් වෙච්ච හැමෝටම අපි දෙන්න හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ විවාහයට ඔබ කුමන සංකල්පය තෝරගත්තත් එයට සම්ප්‍රදාය මුල් කොටගත් පසුව එය හැබෑවුණු වෙඩින් ඩ්‍රීම් එකකට වඩා වෙඩින් ට්‍රෙන්ඩ් එකක් බවට පත්වේ. එහෙමනම් ඔබේ වෙඩින් ඩ්‍රීම් එක වෙඩින් ට්‍රෙන්ඩ් එකක් බවට පත් කරන්න අපි ලබන සතියේත් නව සංකල්ප රසක් සමග හමු වෙමු. එතෙක් ඔබ සැමට සුභාසිරි.